අයිබන් සුබ දවසක් හැමෝටම මේ වීඩියෝ එකින් අද අපි ඔයාලට පෙන්වන්න යන්නේ ඉන්ට්‍රෝ 3 ආයතනයෙන් අලුතෙන්ම ලොන්ච් කරපු WhatsApp bulk sender software එක ගැන. අපි බලමු මේක කොහොමද වැඩ කරන්න කියලා. මේ විදිහට software එක open කරගන්නවා. මෙතෙන්දි license එක check කරලා ඔයාගෙට valid license එකක් තියෙනවා. මෙන්න මේ විදිහට software එක on වෙනවා. නැත්තම් ඔයාලගේ මැෂින් එකට මේක ඉන්ස්ටෝල් කරාට පස්සේ කී එකක් ඉල්ලයි ඒ කී එක අපේ කම්පැනි හරහා ගන්න ඕන. අපි බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. මෙතෙන්දී ඔයාලට පුළුවන් මෙතන add account කියන තැනට ගිහිල්ලා තමන්ට කැමති නමක් දීලා උදාහරණයක් විදිහට මම දෙනවා සමන් කියලා. මෙතන ඕපන් කරාට පස්සේ මේ විදිහට ඔයාලගේ ෆෝන් එකේ QR ස්කෑන් කරලා, ඒ කියන්නේ WhatsApp එකට ගිහිල්ලා QR එක ස්කෑන් කරලා මේ විදිහට ඔයාලට සමන් කියන account එකට log වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාලගේ ෆෝන් එකේ account කියන්නේ WhatsApp business account එකක් normal account එකක් තියෙනවා. මේ විදිහට QR එක ස්කෑන් කරලා log වෙන්න පුළුවන්. මෙතන අවශ්‍ය නම් මෙතන නම rename කරගන්න පුළුවන් ඕන වෙලාවක. මම දැන්ට මේක අලුත් account එකට log වෙන්නේ නැහැ. මම දැන්ට log වෙලා තියෙන දෙකක් තියෙනවා. ඒ දෙක මම පෙන්නන්නම්. මෙතනින් මේක අයින් කරනවා. මම දැන් log වෙනවා මගේ පළවෙනි account එකට. මේක මගේ Huawei ෆෝන් එක log වෙලා තියෙන්නේ. ඒක නිසා දැනගන්න ලේසි නැත තමයි මම මේ විදිහට type කරලා තියෙන්නේ. මේක 100%ක්ම business account එකක් නෙමෙයි, WhatsApp normal account එකක්. මෙන්න මේ විදිහට තමයි software එක open වුණාට පස්සේ ඔයාලට interface එක පෙන්නන්නේ. මෙතෙන්දි මුලින්ම තියෙනවා dashboard කියලා. මෙතන template කියලා තියෙනවා. මම මේකේ සම්පූර්ණ විස්තරය මේ කියාගෙන යන ගමන් මේ template වලින් කරන දේවල් වෙන වෙනම කියන්නම්. දැනට roughly idea එකක් ගන්න template පහක් තියෙනවා. කැම්පේන් 12ක් රන් කරලා තියෙනවා. දැන්ට අද දවසේ මැසේජ් 39ක් යවලා තියෙනවා. මෙතන ඔයාලට ප්‍රස්ථාරයෙන් පෙන්නනවා දවසේ කොච්චර මැසේජ් ගානක් ගිහිල්ලා තියෙනවද. මෙතන ඔයාලට ඒක මෙන්න මේ කැලෙන්ඩර් එකේ සිලෙක්ට් කරලා එහෙම බලන්නත් පුළුවන්. ඊයේ දවසේ කොච්චර යවලා තියෙනවද, පෙරේද දවසේ කොච්චර යවලා තියෙනවද එහෙම බලන්න පුළුවන්. මෙතනත් ඒ chart එකම පෙන්නනවා. අපි බලමු මේකේ තියෙන option ටික. මේකේ chat කියලා option එකක් තියෙනවා. මෙතෙන්දි වෙන්නේ මෙතන numbers 100ක් ඇඩ් කරන්න පුළුවන්. අපි මෙතෙන්ට උදාහරණයකට අපි නම්බර්ස් ටිකක් තියෙනවා. ඒ නම්බර්ස් ටික ගමු. මෙන්න මේ නම්බර්ස් ටික මම මේක Excel sheet එකකට දාගෙන තියාගත්තේ වීඩියෝ එකට. මේ ටික copy කරලා මෙතෙන්ට ගෙනල්ලා control V ගාලා paste කරලා add number දෙනවා. add number දුන්නාට පස්සේ මෙතන මේ තියෙන add කරපු number 100 මෙතනට එනවා. මෙතන පහලට තව numbers ටික වෙන වෙනම පෙන්නනවා. මෙතෙන්දී ඔයාලට පුළුවන් මෙන්න මේ නම්බර් එකක් උඩ ක්ලික් කරාට පස්සේ මෙතන අපි හදාගත්ත ටෙම්ප්ලේට් ටික තියෙනවා. මම ටෙම්ප්ලේට් වලට ගිහලා පෙන්නන්නම් ඒක කොහොමද කරගන්නේ කියලා. ටෙම්ප්ලේට් වලට ගියා. ටෙම්ප්ලේට් වලින් නිව් ටෙම්ප්ලේට් ගියා. මෙතන ටෙම්ප්ලේට් එකට අවශ්‍ය නම දැම්මා. මම උදාහරණයක් විදිහට දානවා promo 1 කියලා දාන්න. මෙතනින් අපිට දානවා ඔබට අවශ්‍ය දේ මිලදී ගැනීමට කියලා වගේ නිකන් සාම්පල් එකක් දානවා. මෙතෙන්දි පුළුවන් ඔයාලට ගිහිල්ලා වීඩියෝ එකක්, ඔඩියෝ එකක්, ඩොකියුමන්ට් එකක්, ඉමේජ් එකක්, ඒ ඕන දෙයක් මෙතෙන්ට ඇඩ් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් මම මෙතෙන්දි මෙන්න මේ ප්‍රොමෝෂන් මැසේජ් එක ඇඩ් කරන්න. ඇඩ් කරලා මේක ඕකේ කරනවා. එතකොට ඒ ටෙම්ප්ලේට් එක මෙතන හැදෙනවා. ඒක රීනේම් කරන්න පුළුවන්, view කරන්න පුළුවන්, view කරලා බලන්න පුළුවන් මොකද තියෙන්නේ කියලා මේකේ. ඔයත් ඊට අමතරව මේක ඔන්න ඩිලීට් කරන්නත් පුළුවන්. මේ විදිහට තමයි ටෙම්ප්ලේට් හදන්නේ. මේ විදිහට අන්ලිමිටඩ් ටෙම්ප්ලේට් හදාගන්න පුළුවන්. මේක දැන්ට මම ඩිලීට් කරනවා. සම්පූර්ණ හදලා නැති නිසා මේ හදපු ටෙම්ප්ලේට් ටිකක් තියෙන්නේ. මෙතන chat වලට ගියා. මෙන්න මේ නම්බර් එක ක්ලික් කරා. නම්බර් එක ක්ලික් කරලා අවශ්‍ය ටෙම්ප්ලේට් ටික මෙතෙන්ට හදලා තියෙන ටෙම්ප්ලේට් ටික වැටෙනවා. ඒ ටෙම්ප්ලේට් එක උඩ ක්ලික් කරපු ගමන් මෙන්න මේ වගේ රතු පාටින් ඇවිල්ලා ඒ තප්පර 3ක් ඇතුළත ඒ නම්බර් එක ඩිලීට් වෙනවා. මේ අර ඇඩ් කරලා තියෙන නම්බර්ස් ටික මෙතනින් අයින් වෙනවා. මෙන්න මෙතනට මැසේජ් එක යනවා. මේ බලන්න විනාඩි 4යි තප්පර 34කදී තමයි 32කදී තමයි දැන් මේ විදිහට වෙලාව අඩු වෙනවා. අපි දැන් වෙන ටෙම්ප්ලේට් එකක් යවමු. මේක උඩ ක්ලික් කරා. මේ ක්ලික් කරා. එතකොට යන්නේ මේ පළවෙනි කියන්නේ රිගින්ටෝන් ටෙම්ප්ලේට් එක, දෙවෙනි එක කියන්නේ බල්ක් SMS ටෙම්ප්ලේට්. ඒකට විනාඩි 8ක් ගන්නවා. දැන් මේ තුන්වෙනි අපි තව කොහෙන් හරි නම්බරයක් අරන් බලමු. ඒක යන්නේ විනාඩි 3කින්. තව නම්බරයක් අරගෙන අපි ටෙම්ප්ලේට් එකක් යවමු. ඒක යන්නේ විනාඩි 7යි ගානකදී. එතකොට තව නම්බරයකට අපි යවමු. ඒක යන්නේ විනාඩි 3යි ගානක. දැන් මේ බලන්න මම පහක් මම ටෙම්ප්ලේට් පහක් යවලා තියෙනවා.
එකක් කියන්න විනාඩි 3යි ගානකදී 7යි ගානකදී 2යි ගානකදී 8යි ගානකදී 3යි ගානකදී මේකෙදි වෙන්නේ මෙච්චර කල් මම දැකලා නැහැ මේ වගේ CRM එකක් අපි ඩිවලොප් කරේ මේකට හේතුව එකම මැසේජ් එක දිගටම රිපීට් වෙනකොට අනිවාර්යෙන්ම WhatsApp CRM එක WhatsApp account එක බෑන් වෙනවා හේතුව ඒගොල්ලෝ අඳුර ගන්නවා මේ එකම මැසේජ් එක තමයි යන්නේ. එතකොට ඔයාට මෙන්න මේ ටෙම්ප්ලේට් අවශ්‍ය විදියට ටෙම්ප්ලේට් ගොඩක් හදලා එකම ඔයාලා ගන්න එකම බිස්නස් එක නම් එකම මැසේජ් එක යවන්න නැතුව ටෙම්ප්ලේට් 10ක් විතර වෙනම හදලා ඔයාලට මෙතන යවන්න ඕනේ. මෙතන නම්බර්ස් ටික දැන් මේ විදියට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ විදියට මෙතන දැන් මම නම්බර්ස් 50යි ඇඩ් කරලා තියෙන්නේ. මෙතන 100ක් ඇඩ් කරන්න පුළුවන් නම්බර්ස් ගාන අඩු වෙනවා. ඔයාලට පේනවා දැන් මෙතන 43යි තියෙන්නේ. ඔන්න දැන් මේක ගියාට පස්සේ 42 ඕන. දැන් මේක උඩ ක්ලික් කරා නම් දැන් මැසේජ් එක ගියාට පස්සේ මෙතන නම්බර් 41 වේ. එතකොට අපි දන්නවා මේ මැසේජ් 50ටම අපිට මෙතන ප්‍රශ්නයක් නැතුව යවන්න පුළුවන්. මැසේජ් 50 මෙතන තියෙන. ඒ කියන්නේ ඇඩ් කරපු නම්බර්ස් 50 තියෙනවා. ඒ විදිහට ඔයාලට දැන් මේ බලන්න මෙතන කිසිම විදිහකින් බෑන් වෙන්නේ නැහැ. හේතුව එක වෙලාවට මැසේජ් යන්නේත් එකම මේක ඔටෝමැටිකලි සිස්ටම් එකෙන්ම අපි හදලා තියෙන්නේ. ඒ මැසේජ් යවනකොට ටයිම් ඩියුරේෂන් එකක් ඒගොල්ලොන්ට සිස්ටම් එකට අඳුරගෙන ඒ සිස්ටම් එකෙන් ටයිම් එක හදාගන්න. ඒ කියන්නේ එක මැසේජ් විනාඩියකදී යනවා නම් අනිත් මැසේජ් එක විනාඩි 8කදී යවන්න. ওই විනාඩි 10ක් ඇතුළත ওই මැසේජ් ওই විදියට ටයිම් එක සිස්ටම් එකෙන්ම දැන් අපි වෙන එකක් යවුවොත් දැන් උදාහරණයකට මේ මැසේජ් එක යනවා නම් ඒක යන්න අර ටයිම් වලට කොස් ඒ කියන්නේ සම්බන්ධයක් නැතිම ටයිම් එකක් තමයි එයා හදාගන්නේ. එතකොට ඒ විදියට මෙහෙම යවුවාම මැසේජ් මේ ගිහිල්ලා තියෙන්නේ ෆේල් වෙලා තියෙන්නේ WhatsApp නොවන නම්බර්ස් මේ තියෙන්නේ මැසේජ් සේරම සෙන්ඩ් වෙච්ච. මොකද මේ මම ඇඩ් කරලා තියෙන නම්බර්ස් ටිකේ සේරගෙම WhatsApp නැහැ. මම දන්නේ නැහැ WhatsApp තියෙනවද නැද්ද කියලා. WhatsApp නම්බරයක් නම් ඒක අනිවාර්යයෙන්ම මැසේජ් එක යනවා. ඊට පස්සේ මෙතනින් අපට accounts add කරන්න පුළුවන් unlimited. add account ගිහිල්ලා ඔයාලගේ WhatsApp account ඉදන් add කරන්න පුළුවන්. template ගැන මම මුලින් කිව්වා මේ විදිහට template හදන්න පුළුවන්. මෙන්න මෙතන කැම්පේන් කියන තැනත් අපි ලොකු වෙනසක් කරලා තියෙනවා. මෙතෙන්දි වෙන්නේත් අර දෙයම තමයි මේ මෙච්චර කල් WhatsApp CRM වල කොහෙවත් නොතිබුණ ඔප්ෂන් එකක් මේක. මෙතන new campaign ගිහිල්ලා මෙතන අපිට promotion name එකක් දෙන්න පුළුවන්. මෙතෙන්ට අවශ්‍ය නම දැම්මා. අපි දාමු camp 1 කියලා. පාර මෙතන ටයිම් එක දෙන්න ඕන. ටයිම් එක කියන්නේ මෙතෙන්දි දෙන්නේ ටයිම් එක අපි පටන් ගන්නේ බිඳුවේදී බිඳුවේ ඉඳලා 300 වෙනකන් දෙන්න පුළුවන්. මෙතන 50 සාමාන්‍යයෙන් දාලා තියන්න. මෙතන 300ට කියන්නේ විනාඩි 5ක්. ඒ කියන්නේ 60 120 180 240 300. ඒ කියන්නේ තප්පර 300ක් ඇතුළත තමයි. ඒ කියන්නේ විනාඩි 5ක් ඇතුළත තමයි මැසේජ් එක යන්නේ. මෙතෙන්දිත් අපට පුළුවන් නම්බර්ස් මෙතෙන්දි Excel sheet එකකින් අප්ලෝඩ් කරන්න. මෙතන සාම්පල් එකක් ඔයාලට මේ විදියට ඩෙස්ක්ටොප් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ සාම්පල් ෆෝමැට් එක මෙන්න මේ විදියට තමයි ඔයාගේ නම්බර්ස් ඇඩ් කරන්න ඕන. මෙතෙන්දී නම්බර්ස් ටික ඩිලීට් කරලා මම උදාහරණයක් විදිහට මෙන්න මේ තියෙන නම්බර්ස් වලින් කිහිපයක් ඇඩ් කරන්නම්. මේ ටික අරගෙන මෙතෙන්ට පේස්ට් කරා ඔයාලා සේව් කරන්නම්. දැන් මෙතන තියෙන නම්බර්ස් ටික ඒ ෆෝමැට් එකට හදලා තියෙන්නේ. ඔයාලට දැන් පුළුවන් මෙන්න මේ බ්‍රවුස් කියන තැනට ගිහිල්ලා ඒ අදාළ Excel sheet එක අප්ලෝඩ් කරන්න. ඊළඟට මෙතනත් වෙන්නේ අර දෙම තමයි. මෙතෙන්දී අර ඔයාලා හදපු ටෙම්ප්ලේට් වලට මේ කැම්පේන් එකට යවන්න ඕන මැසේජ් ටිකට ටික් දාන්න පුළුවන්. ඉතින් මේ පහම යවන්න ඕන කියලා. එතෙන්දි කරන්නේ මෙන්න මෙහෙම මේ ටිකට ටික් එක දාලා ටයිම් එක හරියට හදලා හරිම සරල දෙයක් තියෙන්නේ. save and send දෙන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට මැසේජ් යන පටන් ගන්නවා. ඒ කියන්නේ මේකත් විනාඩි 5ක් ඇතුළත තමයි යන්නේ. මේ විනාඩි 4යි තප්පර 4කදී තමයි මෙන්න මේ නම්බරයට මැසේජ් එක යන්නේ. මේ යන්නේ රිගින්ටෝන් කියන මැසේජ් එක. ඒ කියන්නේ අපේ අර හදපු කැම්පේන් වල රිගින්ටෝන් කියන මැසේජ් එක තමයි මේ යන්නේ. ඊළඟට අපි මෙතන bulk SMS, Google Map Create Service, Business Map LK, Google Map Software ඒ විදිහට මේ දීලා තියෙන අපේ ටෙම්ප්ලේට් ටික තියෙන්නේ. ඒකට අදාළ මැසේජ් එක මේ මම අද උදේ යවුවේ මේක. අද උදේ යවපු මැසේජ් බල්ක් ටික මේක අලුතෙන්ම account එකක් හදලා. ඒ කියන්නේ WhatsApp අලුත්ම account එකක් හදලා තමයි ඒ කියන්නේ මේ business account එකකුත් නෙවෙයි normal WhatsApp account එකක් හදලා මේ ටික යවුවේ. කිසිම ප්‍රශ්නයක් නැතුව 50ම ගියා බෑන් වෙන්නේ නැතුව මේ විදියට යවන්න පුළුවන්. අපිට මේක යවන්න අවශ්‍ය නැත්තම් ඕන වෙලාවකදී මෙතෙන් ස්ටොප් කරන්න බලන්න. දැන් මෙතන විනාඩි 4කදී මේක පටන් ගත්තා. ඊළඟ එක සමහර වෙලාවට විනාඩි 3කදී පටන් ගන්න පුළුවන්. එතකොට සිස්ටම් එකෙන් අපි හදලා තියෙන්නේ එකම වෙලාවකදී යවන්න නැති වෙන්න
එකම මැසේජ් එකක් යන්නේ නැති වෙන. දැන් පළවෙනි මැසේජ් එකට රින්ග්ටෝන් ගියා නම් දෙවෙනියට යන්නේ බල්ක් මැසේජ් එක. තුන්වෙනියට යන්නේ Google Map මැසේජ් එක. ඒ වගේ මැසේජස් ඒ කියන්නේ ටෙම්ප්ලේට් පහක් කියන්නේ. එතකොට අර ඔයාලගේ WhatsApp එක බල්ක් මැසේජ් යවනවා කියලා ඒගොල්ලොන්ට අඳුර ගන්න බෑන් වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩාක්ම අඩු වෙනවා. හේතුව එකම මැසේජ් එක රිපීට් වෙවි නෙවෙයි යන්නේ. විවිධ මැසේජ් තමයි මෙතන යන්නේ. මෙතන අවශ්‍ය නැත්තම් මෙතන අපිට ස්ටොප් කරන්න පුළුවන්. මෙන්න මෙතන දැන් බලන්න අර මැසේජ් ටිකෙන් ගොඩාක් මැසේජ් ටිකක් ගිහිල්ලා තව 5යි තියෙන්නේ. මේ දැන් මෙතන තව නම්බර්ස් 46යි තියෙන්නේ. මේ විදියට ඔයාලට මෙන්න මේව ක්ලික් කරා නම් දැන් 39 වෙනවා. ඊළඟට මෙතන ආයිත් ක්ලික් කරා නම් 38 වෙනවා. එතකොට අපි මෙතන යවපු වගේ තව 5යි තියෙන්නේ. ඉතුරු ටික ගිහිල්ලා තියෙන්නේ. මේ විදියට අපිට ටයිම් ඒ කියන්නේ අපිට ටයිම් එකක් දෙන්න ඕනේ නැහැ. මේක ක්ලික් කරපු ගමන් මැසේජ් එක යන්නෙත් නැහැ. ඒකින්ද බය වෙන්න දෙයක් නැහැ. මේගොල්ලෝ ටයිම් එක සිස්ටම් එකෙන් හදාගෙන මේ software එක ඇතුළෙන්ම ටයිම් එක හදාගෙන තමයි මේ මැසේජ් යන්නේ. එතකොට එක එක ටයිම් එකට දැන් මේක තප්පර 10කදී මේ මැසේජ් එක යනවා. ඊළඟට මෙතන මේ තියෙන ටයිම් වලට තමයි හරියටම මැසේජ් එක යන්නේ. ඒකින්ද අපිට අර එක ළඟ මැසේජ් යවලා මේක මේ account එක බෑන් කරගන්න අවශ්‍ය නැහැ. එතකොට මෙතන තියෙනවා අපිට මෙගාබයිට් 10කට අඩු ෆයිල් එකක් අපේ අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ මැෂින් එකේ තියෙන ඕන මෙගාබයිට් 10කට අඩු වීඩියෝ එකක් ෆයිල් එකක් MP3 එකක් ඔයාලට අර යවන්න පුළුවන්. මෙතන chat bar එකට ගිහිල්ලා අවශ්‍ය නම් අපිට මෙන්න මෙහෙම නම්බර් එක ගහලා ඒ අවශ්‍ය ටෙම්ප්ලේට් එක තෝරලා එහෙම මැසේජ් යවන්නත් මෙතනින් පුළුවන්. මෙතනින් මේක ටෙම්ප්ලේට් එක ක්ලික් කරලා send කරා නම් ඒ මැසේජ් එක යනවා. එතන ටෙම්ප්ලේට් තියෙන ටෙම්ප්ලේට් වලට මෙහෙම තනි නම්බර් ඒ කියන්නේ සිංගල් නම්බර් වලට යවන්න පුළුවන්. අපේ log වෙච්ච account එකේ නම මෙතන පෙන්නනවා. මෙතනින් account වලට ස්විච් වෙන්න පුළුවන්. අපේ ලයිසන් එක කොච්චර දවසක් තව තියෙනවද ඉස්සරහට කියලා පෙන්නනවා. log out වුණොත් අනිවාර්යෙන් ඔයාලට අයිත් ලයිසන් එක දෙන්න ඕන. ඒ කියන්නේ log out කරගන්න එපා. log out වුණොත් අනිවාර්යෙන්ම ලයිසන් එක නැවත අපෙන් ගන්න වෙනවා. මේ විදිහට තමයි වැඩේ වෙන්නේ. මේක සාමාන්‍යයෙන් අපේ ප්‍රයිසස් වෙන්නේ 1 year package එක රුපියල් 12000. එතකොට අපිට 1 year අපි ඔයාලට ලයිසන් එකක් දෙනවා. මෙතන මාස 12ක් වෙනවා. එතකොට 6 month එක රුපියල් 6000යි. 1 month එක 2500යි. ඔයාලට අපෙන් මිලදී ගන්න පුළුවන්. මේක පර්චේස් කරන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් 073යි 645යි 510යි කියන වෙබ් නම්බර් එකට WhatsApp කරන්න. එහෙම නැත්නම් කෝල් කරන්න. එහෙම නැත්නම් ඉදිරියේදී ඔයාලට www.intro3.com කියන වෙබ්සයිට් එකේ හෝම් පේජ් එකට ගියාට පස්සේ එතන තියෙනවා software කියලා මේ ෆෝල්ඩර් එකක් තියෙනවා. ඒ කියන්නේ software කියලා වෙනම කොලම් එකක් තියෙනවා. එතනින් ඔයාලට online pay කරලා 1 year 6 month 1 month මිලදී ගන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට. ඒ වගේම අපේ තව software ටිකක් අපි දැනට develop කරගෙන යනවා මේ වෙනකොට. එතෙන්දී අපි ඔයාලගේ මේ bulk message යවන්න අවශ්‍ය numbers ගන්න Google Map Extractor software එක දැනට අපි හදලා තියෙන්නේ. ඒකත් අපේ වෙබ්සයිට් එකට දාලා තියෙනවා. ඒක ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒකේ prices එක දාලා තියෙනවා වෙබ්සයිට් එකේ. එතෙන්දී ඔයාලට ලංකාවේ ඕනම නම්බර් එක ඕන බිස්නස් එකක numbers ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට construction කැන්ඩිවල කන්ස්ට්‍රක්ෂන් කරන්න ඕන අයගේ numbers ගන්න ඕන. කැන්ඩි කන්ස්ට්‍රක්ෂන් ගහලා මුළු නුවරම ඉන්න කන්ස්ට්‍රක්ෂන් කරනගේ numbers ගන්න පුළුවන්. අනේ numbers ටික මෙතෙන්ට දාලා ඔයාලට මෙන්න මේ software අපේ bulk software එකට දාලා ඔයාලට ලොකු campaign එකක් කරගන්න පුළුවන්. ඊට අමතරව අපි හදලා තියෙනවා SMS send කරන්න software එකක්. මෙතෙන්දී ඔයාලගේ phone එකේ හැමදාම message 1000ක් ඉතුරු වෙනවා ඇති. මොකද අර ඔයාලට package එකට හම්බෙන message 1000 ඔයාලා පාවිච්චි කරන්න SMS. ඒ 1000 USB cable එකක් ගහලා මේ software එක ගහලා ඔයාලගේ business වැඩකට SMS 1000 customers ලා 1000කට යවන්න පුළුවන්. ඒකට අවශ්‍ය numbers හොයාගෙන එහෙම ගන්න පුළුවන්. අපේ software එකක් තියෙනවා. ඒ number දැන් අපි කලින් කියපු Google Map Extractor software එකෙන් ඒ numbers ගන්නත් පුළුවන්. එතකොට ඔයාලට අපතේ යන message 1000න් ප්‍රයෝජනයක් ගන්නත් පුළුවන්. ඒ software එකක් දැන්ට develop කරලා තියෙනවා. මේ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙනවා අපිට message එකක් දාන්න. purchase කරන්න අවශ්‍යයි ඉන්නවනම් අපිට WhatsApp number එකට message එකක් දාන්න. එහෙනම් ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට.